එතර ඉන්න විදේශගත වෙලා ඉන්න ශ්‍රී ලාංකිකයින්ටත් තමන්ගේ දරු පවුල් වෙනුවෙන් තමන්ගේ රටේ ජනතාව වෙනුවෙන් තීරණ ගන්න පුළුවන්. විශේෂයෙන්ම විදේශගත වෙලා ඉන්න ශ්‍රී ලාංකිකයෝ එක මාසයකට තීරණය කළොත් ආණ්ඩුවට ලංකාවට එවන විදේශ විනිමය එක මාසයක් නතර කරන්න එයාට තීරණය ගන්න පුළුවන්. එයාට තීරණය ගන්න පුළුවන් මේ ලංකාවේ ඉන්න තමන්ගේ දරු පවුල් මොනවා හරි කාලා කොහොම හරි ඉන්න අපි මාසයක් ලංකාවට විදේශ විනිමය වන්නේ නැහැ. අපි මාස දෙකක් විදේශ විනිමය වන්නේ නැහැ කියලා. මාස 3ක් විදේශ විනිමය වන්නේ නැහැ කියලා තීරණයක් අරගෙන ආණ්ඩුවට මට්ටු කරන්නත් එයාට පුළුවන්. ත්‍රිවිල් තියෙනවා 35000ක් විතර, බයිසිකල් තියෙනවා 45000ක් විතර. එතකොට මේ වල යන්නේ මේ සාමාන්‍ය මිනිස්සුගේ පෙට්‍රල් මිල වැඩි කරාට පස්සේ ගෙදරට එන මිරිස් කරලේ ඉඳන් බෝන්චි කරලේ ඉඳන් සියලුම බඩු වල මිල වැඩි වෙනවා. ඒ නිසා ගමේ කඩේ බඩු ටික වැඩි වෙනවා කියලා මේ ආණ්ඩුව දන්නේ නැද්ද? පෙට්‍රල් මිල වැඩි කරාම ගමේ කඩේ භූමි තෙල් ටික වැඩි වෙනවා කියලා දන්නේ නැද්ද මේ ආණ්ඩුව? ගමේ කඩේ සීනි තේල් ටික වැඩි වෙනවා කියලා දන්නේ නැද්ද මේ ආණ්ඩුව? ඒ නිසා මේ ආණ්ඩුවට ඡන්දෙ දුන්න මේ අම්මලා, මේ ආණ්ඩුවට ඡන්දෙ දුන්න මේ නංගිලා, මේ ආණ්ඩුවට ඡන්දෙ දුන්න මේ මිනිස්සු අද පාරට බහැලා කියන්නේ සෞභාග්‍ය දැන් ගින්දර බඩේ පිච්චෙනවා. කණ්ඩ නැතුව ළමයිත් එක්ක මිනිස්සු පාරට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා වහාම සහන දෙන්න, වහාම තෙල් මිල අඩු කරන්න, වහාම සහන දෙන්න. මොකද මිනිස්සු දැන් බඩගින්නේ හාම තැන් වල වැටෙනවා. මේ ආණ්ඩුවට සහන දෙන්න බැයි නම් වහාම ගෙදර යන්න කියලා අපි අභියෝග කරනවා. ස්තුතියි. ජනතාවට සහන දෙන්න ඕන වෙලාවේ අද තෙල් සංස්ථාව එක පැත්තකින් ලාභ ලබන්න තත්ත්වයට පත් කරගන්නවා. අනිත් පැත්තෙන් ඒකේ තව පංගුවක් IOC කට ලාභ ලබන්න හදා දීලා තියෙනවා. ඒතර මේ තෙල් මිල ඉහළ දැමීම තීරණේ නිසා ගොවිතැන් කරගන්න බැරුව පීඩාවටපත් වෙලා ඉන්න, තමන්ගේ රැකියාවල් වලට යන්න විදියක් නැතුව, ආදායමක් ගන්න විදියක් නැතුව, මහපාරේ තැඹිලි ගෙඩියක් විකුණලා හරි ජීවත් වෙච්ච මිනිසුන් ඉඳලා බහුතර ජනතාව අතිමහත් පීඩාවකටපත් වෙලා ඉන්න වෙලාවේදී ආණ්ඩුව කළ යුතුව තියෙන්නේ ජනතාවට සහනයක් දෙන එක. ඒ සහනයක් දෙන වෙනුවට ආණ්ඩුව කබලෙන් ලිපට වට්ටලා ජනතාව, මහපාරට දාලා ජනතාව දැන් තීරණය කළා තියෙන්නේ තෙල් මිල ඉහළ දාන්න. අපි කවුරුද දන්නව තෙල් මිල හැදීමේ තීරණයත් එක්ක සාමාන්‍ය වශයෙන් හැමදාම සිද්ධ වෙලා තියෙන්නේ කනබුන ආහාරවල ඉඳලා විශාල වශයෙන් පාරිභෝගික භාණ්ඩවල මිල ඉහළ යනවා. හැම දෙයකම මිල ඉහළ යන සාධකයක් තමයි තෙල් මිල ඉහළ දැමීම. හැබැයි ආණ්ඩුව ඒක කරලා තියෙන්නේ මොකද්ද? දැන් ගහෙන් වැටු මිනිහට ගොනාන ඉන්න වගේ මේ ජනතාවගේ පිටින් මේ සියලු වන්දි අය කරන්න පටන් ගන්න තියෙනවා. මේක ඉතාම බරපතල විදියට මුළු රටක් හැටියටම ජනතාව අපි කවුරුත් එකතු වෙලා විරෝධය පාන්න ඕන අවස්ථාවක් හැටියට අපි දකිනවා. අපි රටක් හැටියටම අපි කියන්නේ මේ වහාම ආණ්ඩුවට අපි බල කරනවා. තෙල් මිල අඩු කරන්න ඕන. ඉරානයේ ප්‍රශ්නයක් ආපුවම අපිට අර්බුදේ. ඇමරිකාවේ ප්‍රශ්නයක් ආපුවම අපිට අර්බුදේ. ඇමරිකාවට හෙම්රිස්සාවක් හැදුනොත් ලංකාවට නියමෝනියාව හැදෙන ආර්ථිකය. එහෙම ආර්ථික අපිට හදලා වැඩක් නෑ. අපි හදන්න ඕනකම තියෙන්නේ මොකක්ද? ඕනෑම තත්ත්වයකට ඔරොත්තු දිය හැකි ආර්ථිකයක්. අපි ආර්ථිකයක් හදන්න ඕන කුමටද? පාලනය ඕන මොකටද? ආණ්ඩුවට මොකටද? ලෝකේ කවර තත්ත්වයක් නිර්මාණය වුණත් ඕනෑම තත්ත්වයකට ඔරොත්තු දිය හැකි ආර්ථිකයක් ගොඩනැගීම තමයි පාලකයන්ගේ වගකීම. නැත්නම් ඇමරිකාවේ ට්‍රම්ප් බැන බැන ඉන්න, ඉරානයට බැන බැන ඉන්න, ඉරාකයට බැන බැන ඉන්න ඒකට පාලකයෝ උනොත් ඒක ලෝකේ ඕන වෙලාවක වෙන්න පුළුවන් ඕන රටක.